කොහමරි අන්තිමට ප්ලෑන් කල්ලා ෆස්ට් YouTube වීඩියෝ එක රෙකෝඩ් කරන්න හිතුවා. ගොඩක් දේවල් මේ කියන්නේ not fancy things, just lifting weights එච්චරයි and life එක ගැන කතා කරමු. මට කියන්න පොඩි කාරණා ටිකක් තියෙන එක තමයි මගේ ජිම් එකේ පොඩ්ඩක් සවුත් සින්දුරයක් යන්නේ. ඒ නිසා ඒක වැඩි හිතන්න එපා. මොකද ඇහි අනික මට ජිම් එකේ කතා කරන්න බෑ. මොකද මම ළඟ මයික් එක නැහැ. මට කතා කරන්න ඕනේ වුණොත් මම ගොඩක් කාල try කරනවා මගේ earphone එක මේකට connect කරලා තියන්න. යා එහෙනම් අපි යමු ජිම් එකට. කට්ටිය මම හිතුවේ මෙච්චර කට්ටිය ඉඳී කියලා but there are some people out there fucked up. මගේ තිබුණ වර්කින් සෙට් වෝම් සෙට් දෙකක් කරා. දැන් තියෙනවා වර්කින් සෙට් දෙකක්. එකක් 35 වලින් අනිත් එක 37 වලින් try කරමු. යේ
钱应该够不了。ඕකේ මම දැන් තමා ජිම් එකේ දැන් ආයේ වර්කවුට් එක වෙලා පොඩ්ඩක් වෙලා ගියා මොකද ෆස්ට් ටයිම් මම වර්කවුට් කරන මම වීඩියෝ කරලා එතකොට පෝස්ටිං කරේ රයිට් මම මාස 6කට පස්සේ තමා පළවෙනි පාරට ජිම් එකේ මගේ ෂර්ට් එක ගාලා පම්ප් එක චෙක් කරේ කට්ටිය ඉන්නකොට මොකද හැම වෙලෙම මම හිතුවා මගේ ඇඟ මදි කට්ටිය මට hina වෙයි කියලා හැබැයි අද මුළු ජිම් එකම සයිලන්ට් මගේ මේ ලිෆ්ටිං කරපු අවුරුදු දෙකමාර ඇතුළු සිපුණු සම්පූර්ණ සුපිරිම් පම්ප් එක මට තිබුණාද පීක් එතකොට මම තව දෙයක් කියන්න මම සාමාන්‍යයෙන් වර්කවුට් කරද්දී කතා කරන්න කැමති නැහැ කාත් කතා කරන්න හේතුව තමයි මම එක මයින්ඩ් සෙට් එකකින් ඉන්නේ එක තැනක තනි වෙලා ඉන්නේ ඒතකොට මම කාත් එක්ක කතා කරොත් මම එතනින් කැඩෙනවා මම කැමති නැහැ ජිම් එකට ගියා සෝෂලයිස් වෙන්න මොකද මම යන්නේ එක පර්පස් එක මගේ ඒ පර්පස් එක ඇවිල්ලා සෝෂලයිස් වෙන එක නෙමෙයි ඇවිල්ලා පුළුවන් තරම් මසල් බිල්ඩ් කරනවා මගේ ටාගට් එක නැත්තම් හෙවි ලිෆ්ට් කරනවා මගේ ටාගට් එක ඒතකොට මට සෝෂලයිස් වෙන එක ඇවිල්ලා මගේ ටෙම්පර් දෙයක් ඒක මට කැමති නම් කරන්න පුළුවන් නැත්තම් නොකර ඉන්න පුළුවන් ඒකයි මම වර්කවුට් එක ඇතුළත කතා කරෙත් නැත්තේ ඒ වගේ තමයි අනික මගේ සමහරට ඇන්ගල්
ලයිටින් පොඩ්ඩක් කවුලින් මොකද ෆස්ට් ටයිම් හැබැයි ඊළඟ වාර මම හදා ගන්න මොකද මම දන්නේ මොන පැත්තින්ද ඇංගල් ගන්න ඕනේ කොතරින්ද ගන්න ඕනේ සමහරවිට මම කැමරා එක ළඟ ඉන්නවා සමහරවිට කැමරා එක ඈත ඉන්නවා ඒ නිසා ෆස්ට් ටයිම් මම ඊළඟ පාර ඒක හදා ගන්න සෝ අපි වර්කවුට් එකෙන් කතා කරොත් ඔයාලා දකින්නදී මම හෙවි ලිෆ්ට් කරනවා රයිට් එතන වෙලා තියෙන ඊගෝ එක නෙමෙයි මට කිසිම ඊගෝ එකක් නැහැ මොකද මට මම එහෙම කියන්නේ හිතුව තමයි මොකද සමහර රෙප්ස් 3යි රෙප්ස් 4යි 5යි ඒ වගේ හැබැයි මගේ ඇත්තම ගෝල් එක රෙප්ස් 8 එන්නේ රෙප්ස් 8 මම අර එහෙම ලිෆ්ට් කරන්න හේතුව තමයි මට ඕනේ ඒ ඇත්තටම කිව්වොත් මෙහෙමයි අපි කොච්චර හෙවි ලිෆ්ට් කරත් වැඩක් නැහැ ඒක weight එක අපිට control කරන්න බැහැ නේද මොකද muscle build වෙන්නේ අපි heavy lift කරගෙන නෙමෙයි අපි weight එක control කරන එකේ right මට පුළුවන් ඕන්න ego lifting වගේ half ගහලා මේ workout 7ක් විතර ගහන්න හැබැයි workout එක control කරන එකයි ego lifting එකයි දෙකක් අපි weight එක control කරන්න තමයි අපි strength එකයි අපි muscle building එකයි දෙකම සිද්ධ වෙන්නේ ඒකයි ඔයා දකින්න නැත්තේ මගේ මම ගොඩක් heavy එකත් control කරනවා මගේ repetition එකත් අඩු හැබැයි මගේ repetition එක අඩු වුණා කියලා මම හැමදාම මේ repetition එකේ ඉන්නේ නැහැ මම මගේ muscle එක growth කරන්න නම් මම කරන්නේ අද මම 3යි නම් කරේ ඊළඟ දවසේ මම try කරනවා ඊළඟ සතියේ try කරනවා 4ක් කරන්න ඊළඟ සතියේ try කරනවා 5ක් කරන්න එහෙම මම ගේනවා මගේ repetition level එකට ඒ කියන්නේ repetition 8ට නැත්තම් 10ට එතනට ගෙනාවට පස්සේ තමයි weight එක මම change කරන්නේ මොකද අපි ඊට කලින් change කරොත් අපි දන්නවා weight එක කිසිම වෙලාවක ඩම්බෙල් උනක් තියෙන්නේ මේ කිලෝ 2කින් 2කට නැත්තම් 3න් 3ට ඒතකොට අපි 30න් ප්‍රෙස් කරලා අපි ඊළඟට තියෙන 32 නම් නැත්තම් 33 නම් ඒතර කිලෝ 3ක් ગેප් එකක් තියෙනවා නැත්තම් කිලෝ 2ක ગેප් එකක් තියෙනවා අපි ඒක කවර් කරන්න අපිට අර weight එක හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙනවා left weight එක මේ යූස් කරන්න right අනික දකින්න නැති මම එහෙම pre workout straps wristband එතකොට ආගේ සින්දු මං අහන්නේ හේතුව තමයි අපි pre workout use කරත් නැත්නම් music use කරත් අහන්න music අහනවා නම් අපි ඒක අහනකොට අපිට පොඩි කික් එකක් තියෙනවා නැත්නම් pre workout එක බලනකොට පොඩි කික් එකක් තියෙනවා හැබැයි අපිට ඒක නැත්නම් අපි use කරන්නේ නැත්නම් අපිට එක දවස් use කරන්න බැලුවොත් අපි හිතනවා ඕකේ මගේ එනර්ජි එක අඩු වෙලා හේතුව තමයි අරක නැත්නම් ඒක මගේ weakness එක කියලා මම කවදාවත් ගන්නෙ නෑ ඒක මම ගොඩක් වෙලාට සින්දු අහන්නෙත් නැත්තේ pre workout use කරන්නේ නැත්තේ කෝපි එකක් බොනවා නැත්නම් වතුර බොනවා gym එකට යනවා workout කරනවා that's it හරිම සිම්පල් අපිට ඕන වෙන්නේ මසල් බිල්ඩ් කරන්න අපිට නැත්තම් මේ ෆැන්සි දේවල් ඕනේ නැහැ රයිට් ඒකයි ගොඩක් අය ජිම් එකේ කම්ප්ලිකේටඩ් කරලා මොකද එයාලා හිතන් ඉන්න මේ හැමදේම ඕනේ pre workout wristband එතකොට straps එතකොට airpods ඒ හැමදේම ඕනේ ජිම් එකේ workout කරන්න නෑ ඔයාට ඕනේ වතුර බෝතලේ සපත් දෙකයි මේස් දෙකයි ටවල් එකයි විතරයි that's it ඔයාට ඕනේ එච්චරයි අනික ඇඳුමුත් ඕනේ right so ඒ නිසා ඒක තමයි මගේ ප්‍රින්සිපල් එක මම හරිම මිනිමල් right oh that's it for today අද එච්චරයි yeah මට දැන් බඩගිනි මොකද මීල් එක හදා ගන්න ඕනේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු